මේ දොස්තරතුමා ඇවිල්ලා මේ වෙළඳ නාමය ගැන කතා කරන ABM බ්‍රෑන්ඩ් එක ගැන කතා කරන විශ්වාසයක් තියෙන නිසා බිලීව් කියන එක. ඉතින් මම ඇත්තටම සන්තෝෂ වෙනවා මේ වගේ දෙයකට දායක වෙන්න ලැබීමත්. මම හිතනවා ඒක is a great feeling. ඔව් ඉතින් අපිට ආඩම්බරයක් වගේ කෙනෙක් එක්ක මේ වගේ සංවාදයක් සිදු කරන්න අවස්ථාව ලැබුණාට ડોක්ටර් මම කැමතියි අවසාන වශයෙන් කියනවා නම් දැන් මේ AVM ටීම් එක ගැන අපි අනිවාර්යයෙන්ම කතා බහ කරන්න ඕන. මේ ලේසි පහසු කර්තව්‍යයක් නෙමෙයි අර ඔබ කිව්වා වගේ මෙවැනි ක්‍රීඩකයන් තෝරා බේරා ගැනීම මේ වගේම ඔවුන්ට අවශ්‍ය කරන දේවල් කොයි ආකාරයෙන්ද කියලා තෝරා බේරා ගැනීම ඔවුන්ගේ ජීවිතය තව තවත් සාර්ථක කරන්න ඒ දේවල් ඔවුන්ගේ ජීවිතයට එකතු කරන්න බොහොම ලේසි පහසු දෙයක් නෙවෙයි. අන්න ඒ නිසාම AVM ටීම් එක ගැන ඔබට මොන වගේ දෙයක්ද කියන්න තිබෙන්නේ? මම හිතන්නේ මාධ්‍යයෙන් කරන ප්‍රධාන ප්‍රකාශයක් හින්දා අපි හුඟක් සැලකිලිමත් වෙනවා. ඒ වගකීම තියෙනවා. වගකීම අපිට බොරු කරන්න බෑ. හුඟක් අය විශ්වාසයෙන් තමයි සුජි මහත්මයා කිව්වා වගේ විශ්වාසය, ආදරය, බැඳීම මේ වගේ දේවල් එන්නේ අපි කරන දේ විතරක්ම නෙමෙයි. ඒ දේවල් ගත්තම ඒකේ ප්‍රතිඵලයකුත් තියෙනවා. මෙතුමා මේ බ්‍රෑන්ඩ් ගැන හොඳටම දන්න කෙනෙක්. මම නම් කියන්නේ නැහැ බ්‍රෑන්ඩ්ස් මොකද ලේසින් හැම බ්‍රෑන්ඩ් එකකම මෙතුමාට එන්න බෑ. ඒ විශේෂ වූ අර්ථසදී මෙතුමා මේ ගැන හොයලා බැලුවා. මාත් එක්ක කතා කරා. විශ්වාසය කියන එක වෙන්නටොල්ල තියෙන කියන එක පිළිගත්ත. අතුරුආබද නැති කතාව හින්දා තමයි අපිට මෙහෙම එන්න පුළුවන් වෙන්නේ. කණ්ඩායමේ ඉන්න ඔබගේ දුරකථන ඇමතුම් වලට හේතුව AVM නිෂ්පාදන කොහොමද ගන්නෙ? කාටද ගැලපෙන්නේ? කාන්තාවගේ රූපය හා සම්බන්ධ වෙන ගැටලු, ඒ වගේම මොන වයසකටද ගැලපෙන්නේ? කොච්චර කාලයක් ගන්න ඕනේද? ඊට අමතරව වුන් උදව් කරයි මේකෙන් ලැබෙන සමාජ සත්කාරවල කාටද යන්නේ? ඒ දේ අපි විනිවිදභාවයෙන් කරන්න ඕනේ. මේ අපේ කණ්ඩායම තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි මේ කණ්ඩායම හැඟීමෙන් මේ කණ්ඩායමේ ඉන්නේ හරි දෙයක් කරන්න. ඒ හරි දේ ප්‍රතිඵල කවදා හරි හැම කෙනාටම අත්විඳින්න පුළුවන්. ඒ ගමන යන අපේ කාන්තාවන් ශක්තිමත් කරන්න, විශේෂයෙන්ම කාන්තාවන්ගේ රූපේ පමණක් නෙමෙයි නිරෝගීතාවය පමණක් නෙමෙයි ඊට පස්සේ වෙන සමාජ සත්කාරය ඒ විමනුග්‍රහයෙන් ලැබේ. ඒකට මම හිතන්නේ විශේෂ ස්තුතිවන්ත වෙන්න ඕනේ කණ්ඩායමේ සියලු දෙනාට. සංජිත් මහත්මයා ඇතුළු කණ්ඩායමට මම හිතන්නේ විශේෂ මම පළවෙනි වතාවට මේ වගේ වැඩකට අපිත් අත ගන්නවා. වෛද්‍යවරු කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් උදව් කරයි මේ අලුත් ප්‍රවණතාවය. මම හිතන්නේ අපේ ඔලිම්පික් මිනි කැටමතුමා සඳහන් කරන ආකාරයෙන් ඔවුන් හොයාගෙන යන ගමනේදී අපි කරමු මේ වැඩේ. අපිට ඒක කරන්න හැකියාවක් තියෙනවා. අපේ රට සුනාමියෙන් දෙන්න, අපේ රට යුද්ධෙන් දෙන්න. සුජි මහත්මයා හැම වෙලේම මේ ලැක්චර් වල හපු දෙයක්. එහෙම රටේ මේ දෙයත් අපිට කරන්න පුළුවන්. ඒකට වෙන කවුරුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔව් ඉතින් ඔන්න අභියෝග ජය ගන්නට බොහොම හොඳ උපදෙසක් තමයි ඔහු ලබා දෙන්නේ. සුජිත් මහත්මයා ඔබටත් ඇති අවසාන වශයෙන් කියන්න දෙයක් AVM ටීම් එක සම්බන්ධයෙන් ඒ වගේම ඔබට ලැබුණු සහයෝගය සම්බන්ධයෙන් අපේ රටේ දිනන්නට බලාපොරොත්තු වෙන ඔහු සඳහන් කරපු මිනි කැට සම්බන්ධයෙන් ඔබට ඇති කියන්න පණිවිඩයක්. එතන මේ මිනි කැට කියනවා කියන්නේ සමහරලාට මිනි කැට තියෙනවා අපි ඒව අරගෙන පොලිෂ් කරන්න. එහෙම තමයි ඩයමන්ඩ් කියන එකත් ලොකු මිල මුදලකට යන්න පුළුවන්. එතන මේ AVM කණ්ඩායමේ තිබිච්ච ලොකු දෙයක් තමයි මම ඔලිම්පික් ක්වොලිටිස් දැක්කා. ඒගොල්ලන්ට ඕනේ දිනන්න. ඒගොල්ලන් ගොඩාක් දුර හිතනවා. ඒ කියන්නේ මේ සන්හිල් ලංකා ආයතනය ඇවිල්ලා තියෙන්නේ මේ අවුරුදු දෙකකට නෙමෙයි දීර්ඝ කාලයක් මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න. ඉතින් ඒ ටීම් එකේ තියෙන ඒ කියන්නේ මොටිවේෂනල් එක ඒගොල්ලන්ට විනිං ස්ට්‍රැටජි කියන එක. ඒ කියන්නේ අපි අවිල්ලා ඉන්නේ මේක ඉදිරියට ගෙනියන්න කියන එක. ඒ කස්ටමර්ත් එක්ක තියෙන බැඳීම. මම දැක්කේ ඔලිම්පික් ක්‍රීඩාවේ තියෙන ගුණාංග තියෙනවා ඒගොල්ලෝ ගාව. ඉතින් මම ඇත්තටම මටත් හරිම සන්තෝෂයි. ඒ වගේ කණ්ඩායමක් එක්ක එක දවසකට හරි බැඳිලා කතා කරන්න ලැබීම ගැන. ඉතින් මම ඇත්තටම මේ සුබ ප්‍රාර්ථනා කරනවා. දිගින් දිගට මේ බ්‍රෑන්ඩ් එක ව්‍යාප්ත වෙලා මේ මම හිතන ලොකු වැඩදායි ගමනක් යන්න වෙයි පුළුවන් කියලා සන්හිල් ලංකා ආයතනයට මම නැවතත් කැමැති ස්තුතිවන්ත වෙන්න සංජිත් මඩුගල්ල මෙතුමාට මේ වගේ රෙස්පොන්සිබිලිටි කියන කාර්යගෙන ඉදිරියට ඒම පිළිබඳව මම හිතනවා ඒ කදිම නිදහසුණක් වෙයි අනිත් ව්‍යාපාර ආයතනත් වලට අපිත් සමගත් බඳ ගන්න දවසකට. ඔව් ඉතින් අපිත් ඔවුන්ට සුබ පතන ගමන් මම නැවතත් ඔවුන්ගේ දුරකථන අංක සහ ලිපිනය ඉදිරිපත් කරන්න සංවිධ ලංකා ආයතනය 161කින් 15 ගාල්ලු පාර කොළඹ 4 තමයි ඔවුන්ගේ ලිපිනය. ඔබට පුළුවන් මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්නට වගේම මේ සම්බන්ධයෙන් උදව් ලබා ගන්නට බලාපොරොත්තු වෙන ඔබටත් මේ ලිපිනය බොහොම ප්‍රයෝජනවත් වෙයි. 161කින් 15 ගාල්ලු පාර කොළඹ 4 තමයි ඔවුන්ගේ ලිපිනය. ඒ වගේම දුරකථන අංක සිහිපත් කරනවා නම් 077 115 800 077 112
612 ඒ වගේම 0770112 612 කියන දුරකථන අංක වලින් ඔබට පුළුවන් මේ පිළිබඳව තව තවත් දේවල් දැනගන්න. අසංක මහත්මයා මම ඔබෙන් දැනගන්න කැමතියි අවසාන වශයෙන් දැන් මෙවැනි දේවල් සිදු කරන එක ලේසි පහසු දේවල් නෙවෙයි. අභියෝග බොහොමයක් ඔබට එල්ල වෙන්න පුළුවන්. බොහොම ගැටුකාරී තත්ත්වයන් බොහොමයකට මුල පුරන්න පුළුවන්. මොකද මේ ආරම්භක අවස්ථාව. මේ ක්‍රියාත්මක කරනකොට බොහොම ගැටලු රසකට මුහුණ දෙන්න පුළුවන්. කොහොමද ඒ අභියෝග වලට මුහුණ දෙන්නේ? අභියෝග වලට මම හිතන හොඳම උදව්ව දෙන්නේ අපේ අම්මවරු. එහෙම නැත්නම් අපේ කාන්තාවන්. අපි මොන දේ කතා කරන්නේ සුවිත් අපි එක සැරයක් මේ දේ කිව්වා. අපේ කාන්තාවන් තමයි ලංකාවේ ප්‍රධාන ආර්ථික කොටස් 3 රන් කරන්නේ. අපි කැමති වුණත් නැත. අම්මලා ලක්ෂ 6ක් ගිහිල්ලා රට රස්සා කරනවා ලංකාවේ ආර්ථිකය වෙනුවෙන්. ලක්ෂ 4ක් මිනිස්සු දේදල් නෙලනවා. ලක්ෂ 6ක් මිනිස්සු තව කාන්තාවන් විතරක් ඇඟලුම් ශේෂ්ත්‍රයේ ඉන්න. මේ කාන්තාවන් තමයි මෙච්චර දේවල් කරන්නේ. මේ අපි කොච්චර කිව්වත් ඇත්තම කියන්න ඕනේ. මෙච්චර කාන්තාවන් මෙච්චර ලංකාවේ දෙයක් කරන්න කිය අපි මොකක්වත් කරේ නැත්තම් ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් ඒක ලොකු වෙනින් මේ කාන්තාවන් ශක්තිය තමයි අපි අද අංක 1 බවට පත් වෙලා තියෙන්නේ. මොකද මේ මාස 3ේදී AVM කියන නාමයේ තිබ්බ බ්‍රෑන්ඩ් එක අවුට් ස්ටොක් වුණා. එහෙම වෙන්න විදිහක් නෑනේ කාන්තාවන් කරේ නැත්තම් එහෙම නැත්නම් කවුරුහරි හොරකම් කරන්න එපා මේ දේ. ඒක ඉස්සරහට මේ යන ගමන අංක 1 බ්‍රෑන්ඩ් එකත් එක්ක අංක 1 පුද්ගලයෙක් මෙතන ඉන්නේ වටිනා කෙන පුද්ගලයා මේ ඔලිම්පික් ගිනිසුම අවසානට මේ රූපයි නාලිකාව පෙන්නන්නේ මේක ආපහු ලැබෙන්නේ බ්‍රසීලයට. ලංකාවේ කෙනෙක් කැටේට මේ අතේ තියනින් ලැබීමත් පුදුම මම දන්නවා මේ සිකියුරිටි තියෙන මේ ප්‍රශ්නේ ඒකින්ද අපි මෙතනින් මේ වැඩේ නවතුනේ කොහොම හරි මෙතන හංගන්න එපා කියන්න බෑ මෙතුමා නැතුණත් නේ ඒකින්ද අපි අංක 1 නාලිකාවක අංක 1 වැඩකට අද අත ගැස්සේ ඒක නවතින ගමනක් නෙමෙයි ඒක දකි අපේ කාන්තාවන් ඒකයි අපේ කණ්ඩායමේ තියෙන ශක්තිමත්භාවය. ඔව් ඉතින් අපිටත් බොහොම ආඩම්බරයක් අද වගේ දවසක මේ වගේ දෙයක් අපිට ඔබට පෙන්වන්න ලැබුණාට අපේ නාලිකාවෙන් ඉතින් ඒ සඳහා ඔබ දෙපළටම බොහොම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී අපිත් එක්ක එකතු වෙන ඔබේ පවුලේ හිතවතා ඔබේ පවුලේ වෛද්‍යවරයා විශේෂඥ වෛද්‍ය අසංග විජේරත් මහත්මයා වගේම අද දවසේදී අපිත් එක්ක එකතු වෙන එංගලන්තයේ ඔලිම්පික් කමිටුවේ විධායක නිලධාරී ලන්ඩන් ඔලිම්පික් මෙහෙයුම් අංශයේ විධායකතුමා සුජිත් වීරසිංහ මහත්මයා ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්. ඔව් ඉතින් අපි සූදානම් වෙන්නේ මේ විශේෂාංගයෙන් අනතුරුව ගීතමය විරාමය සඳහා යමු වෙනට. ඉන්න අනතුරුව තවත් බොහොම වටිනා කියන විශේෂාංගයක් අරන් අපි ඉක්මනට මෙන්න. මේ तो කකියන තරමට